සවිස්තර පිළිතුරක් ලබා දුන්නා. සවිස්තර පිළිතුරට සමගාමීව සවිස්තර පැහැදිලි කර ගැනීමකටත් ඉඩ ලැබේවයි කියලා මම කෙටි පැහැදිලි කර ගැනීමක් කරන සවිස්තර පිළිතුරක් ලැබෙනකොට පැහැදිලි කිරීම කෙටි කර ගන්නවා. ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි සවිස්තරාත්මක පිළිතුරක් ලැබුණා. සවිස්තරාත්මක පැහැදිලි කිරීමකට ඉඩ ප්‍රස්තාව ලබා දෙන්න ඔබතුමාට දෙවිදියකට මන්ත්‍රීවරුන්ට සැලකීමේ අවස්ථාවක් නැtei කියන එකත් මම මතක් කරලා දෙන්න කැමතියි. ඒක රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කිරීමක්. පැහැදිලි කර ගැනීම අයිතිවාසිකම උල්ලංඝනය කිරීමක්. ඔබතුමාට හිතයුතු ආකාරයට රාජ්‍ය පාර්ශවයට වැඩි විනාඩි ගානකුත් මට අඩු විනාඩි ගානකුත් ලබා දෙන්නට හැකියාවක් නැහැ. ඔබතුමා අහන්න ප්‍රශ්න අහන්න අතුරු ප්‍රශ්න. මොකද්ද? අතුරු ප්‍රශ්න අහන්න කරු. අතුරු ප්‍රශ්න අහන්න බෑනේ පැහැදිලි කරගන්න. ඔව් පැහැදිලි කරගන්න. නෑ ඔබතුමා කියනවනේ මම අතුරු ප්‍රශ්න අහන්න. බොහොම ස්තුතියි. අවහන්න. ඔබතුමා දැන් මට අවසර දුන්නා අතුරු ප්‍රශ්න අහන්න. ඔබතුමා පැහැදිලි කර ගැනීම කරගන්න. දැන් ඔබතුමා අතුරු ප්‍රශ්න පැහැදිලි කරගන්නේ මොකද්ද? ගහන්න පුළුවන්. පැහැදිලි කර ගැනීම කරගන්න. හරි. හැබැයි මට මේ අවස්ථාව ලබා දෙන්න ගරු අමාත්‍යතුමාට හොඳයි ඒ කාල වේලාව ලබා දුන්න එක. ඒකට සමගාමීව මටත් අවස්ථාව ලබා දෙන්න.